ආයිබෝවන් අද වීඩියෝ එකෙන් අපි අන්නසි වගාව ගැන ප්‍රධාන ගැටලු කීපයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙන්න මේ පෙන්නන අන්නසි වගාව දැන් අපිට අස්වැන්න නෙලා ගන්න තව දවස් 25ක වගේ කාලයක් තමයි තියෙන්නේ. තව දවස් 25කින් මේ වගාවෙත් අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඉතින් අන්නසි වගාව කරන ගොවි මහතුරු ගොඩ දෙනෙකුට ඇති වෙලා තියෙන ප්‍රධානම ගැටලු කීපයක් වන එකක් තමයි මේ අන්නසි ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන්නේ අන්නසි මිල මේ දිනවල පහළ මට්ටමක තියෙන එක. ඉතින් රුපියල් 160 170 වගේ තත්ත්වයක තමයි නම්බර 1 අන්නසි මේ දවස්වල මිල විදිහට තියෙන්නේ. දැන් නම් වැහි කාලේ ඉවර වෙගෙන එන්නේ. ඉතින් සමහර විට තව සති දෙක තුනක් යනකොට ගොඩක් වෙලාවට අන්නසි මිල තව ටිකක් ඉහළ එන්න පුළුවන් වෙනවා. ඒ වගේම රුපියල් 250 300 වගේ මට්ටමකට ආවත් ගොඩක් වෙලාවට ගොවි මහතුරුන්ට පාඩු වෙන්නේ නැතුව ලාභයක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා මම අත්දැකීමෙන්ම මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ගොවියෝ බය වෙලා ඉන්නවා අන්නසි වගාවට. ඇත්තටම එහෙම බිය යුතු නැහැ. මොකද මේක යම්කිසි කාලවකවානුවකදී අන්නසි මිල පහළ බැසීම සිදු වෙනවා. ඒක සමහර වෙලාවට වසර දෙකකට වගේ සැරයක් සිද්ධ වෙන අවස්ථා බොහෝ විට අපිට අතීතයේදී දැනගන්න ලැබුණා. අපිට අත්දැකීමෙන්ම විඳින ලැබුණු අවස්ථා තියෙනවා. ඒ වගේම අධික මිලක් යන අවස්ථාත් බොහෝ විට දකින්න ලැබෙනවා. ඉතින් ගොඩ දෙනෙක් අන්නසි වගාවෙන් ඉවත් වෙලා ඉන්න තත්ත්වෙකුත් අපිට දකින්න ලැබුණා. ඒ වගේම මේක තවත් ගැටලුවක් තමයි මේ අන්නසි වගාව කරන ගොඩ දෙනෙකුට දැන් මේ ඊයේ පෙරේදත් අපිට කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාලා තිබුණා මේ අන්නසි ගෙඩිය කපලා ගත්තාම මේ දවස් දෙක තුනක් යනකොට නැට්ට කුණු වෙනවා කියලා. ඉතින් ඒකට ප්‍රධානම කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මේ අපි කපාගත්තු අන්නසි ගෙඩියේදී නැට්ට කපපු තැනට මේ වැහි වතුර එකතු වුණොත් හරි ගෑවුනොත් හරි මේ දිලීර ඇති වෙලා ගොඩක් වෙලාවට මේ නැට්ට කුණු වීම ඇති වෙන්න පුළුවන්. ඒක එක හේතුවක්. තවත් හේතුවක් තමයි මේ ගොවි මහතුරු ගොඩක් වෙලාවට මේ එක එක පිහි පාවිච්චි කරනවා අන්නසි කපන්න. ඉතින් අන්නසි කපන්න වෙනම පිහියක් භාවිතා කරනවා නම් ඊටාම වටිනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේ මුලින්ම සඳහන් කරලා තියෙනවා මේ අන්නසි පිහිය ගැනත් තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. ඉතින් ඊළඟ කාරණාව විදිහට අන්නසි පිහිය ගැනත් මම අන්නසි පිහියක් පෙන්වන්නත් අවශ්‍යයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම අන්නසි පිහිය ගැනත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්නම්. මේ අන්නසි කපන්න ගන්න පිහිය අපි අනිවාර්යයෙන්ම වෙනමම පිහියක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි විවිධ දේවල් කපන්න ගන්න මේ පිහිවල සමහර වෙලාවට යම්කිසි දිලීර බැක්ටීරියා තියෙන්න පුළුවන්. ඒකත් එක්කත් මේ නැට්ට කුණු වීම ඇති වෙන්න පුළුවන්. ඉතින් වෙළඳ පොලේදී ඉක්මනින් නැට්ට කුණු වෙන්න ගත්තොත් හරි අපිට දැන් කපලා කපපු දිනේම වෙළඳ පොලට ඉදිරිපත් කරන්න බැරි වුණොත් දින කීපයක් ගියොත් ඒ දින කීපය තුළදී අපිට සමහර වෙලාවට ගෙදරදීම නැට්ට කුණු වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක අලෙවි කරගන්න අපහසු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව සැලකිලිමත් වීමේදී මේ අපි නිවැරදි පිහියක් භාවිතා කිරීමත් වැහි වතුර වල තෙත ගතිය තියෙන අවස්ථාවේදී අන්නසි ගෙඩිය නැට්ටෙන් කපලා ඉව ගන්න එකත් එච්චර සුදුසු නැති වෙනවා. ඉතින් එන්නේ ගැනත් දැනුවත් කළ යුතුයි. ඒ වගේම මේ අන්නසි පිහිය අනිවාර්යයෙන්ම අපි වෙනමම පිහියක් අන්නසි සඳහා භාවිතා කිරීම ඉතාම සුදුසු වෙනවා. මොකද ගොවි මහතුරු ගොඩක්ම මේ ප්‍රශ්නෙට මේ දිනවල මුහුණ දීලා තියෙනවා. ඉතින් වැහි ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් එක්ක මේ වැහි වතුර ගෑවුන එකයි ඒ වගේම වෙනම පිහියක් භාවිතා නොකිරීම ප්‍රධානම කාරණාවක් වෙනවා. මේ විදිහට නැට්ට කුණු වෙන්න බලපාන මේ කපලාගත්තු ගෙඩියේ නැට්ට කුණු වෙන එකට. ඉතින් ඒ නිසා මම මේ අන්නසි පිහිය ගැනත් ඇත්තටම කතා කරන්න හිතුවේ. ගොඩ දෙනෙකුට මේ දිනවල තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ මිල ප්‍රශ්නේ. ඉතින් මිල ප්‍රශ්නේ ගැන මම ඊට කලිනුත් කතා කරලා තියෙනවා. මිල ඉහළ යාම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව හිතන්න නැතුව අපි වගාව ඇත්තටම කරන එක තමයි හොඳම දේ. වගාව පවත්වාගෙන යන එක. ඒකත් එක්ක එකම වගාව අපි නිසියාකාරව නිවැරදිව කරනවා නම් අපිට පාඩු වෙන්නේ නැහැ. ඇත්තටම අපි නිවැරදි ආකාරයට කළමනාකරණය කරනවා නම් අනවශ්‍ය විදිහට පෝර යොදන්න ගියත් ඒත් අධික මිලක් යනවා. ඉතින් අපි මේ ගොඩ දෙනේ දියර පෝර සම්බන්ධවත් පහුගිය දිනවල අහලා තිබුණා. ඇත්තටම මේ අධික වැහි සමයේ දියර පෝරයේදීම සුදුසුම නැහැ. ඊළඟ ගැටලුව විදිහට ඉදිරිපත් කළා දුන්නේ මේ දියර පෝර සම්බන්ධව. දියර පෝර මේ දිනවලදීම එච්චර සුදුසු නැහැ. මේ දිගටම වර්ෂාව තියෙන හින්දා මම මේ බස්නාහිර පළාතේ අන්නසි වගාව සම්බන්ධව තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. මොකද අපි බස්නාහිර පළාතේ තමයි අන්නසි වගාව සිදු කරලා තියෙන්නේ. ඉතින් බහුල වශයෙන් අන්නසි වගාව සිද්ධ කරන්නේත් බස්නාහිර පළාතේ. වෙනත් පළාත් වලත් අන්නසි වගාව සිද්ධ කිරීම
දැන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යනවා. ඉතින් ඕනම පළාතක සිදු කරන අන්නසි වගාවට දියර පෝරයේදීම මේ වැහි සමයේදී එච්චර සුදුසු නෑ. මොකද වැහි සමයේදී ගෙඩිය ඇවිල්ලා තියෙනවා නම් ගෙඩිය වර්ධනය වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද වැහි වතුරේ යම්කිසි නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ගෙඩියට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ගොඩක් වෙලාවට මේ වැහි වතුරෙන් උරා ගැනීමද අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒකත් එක්ක අපිට දියර පෝර භාවිතාව එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට දියර පෝර යදුවා කියලා ඒ පෝර ටික අහකට යන එක විතරයි මේ වැහි සමයේ වෙන්නේ. ගෙඩි වලට අල්ලන එක අඩු වෙනවා. ඉතින් කැට පෝර භාවිතා කිරීම සුදුසු නැහැ. ගෙඩි තියෙන අවස්ථාවේදී අපිට යාරමිලා සත්කාරය ගැන මම වීඩියෝ ඉදිරිපත් කරලා තිනවා. යාරමිලා ටිකක් පිටියස්සට දාන්න පුළුවන්. ඒ දින 90ට කලින් අවස්ථාවේ තමයි අපි ඒක පිටියස්සට දාන්න ඕනේ. මහා ප්‍රමාණයක් නෙමෙයි. අපේ channel එකේ වීඩියෝ තියෙනවා. ගොඩක් ප්‍රමාණයක් යොදන්නේ නැහැ. සාමාන්‍ය ඇට කීපයක ප්‍රමාණයක් යොදන්න පුළුවන් මේ ගෙඩිය පුෂ්ටිමත් කරගන්න අපිට. හැබැයි පූදින්න හෝමෝන යොදලා දින 90ක් වෙන්න කලින් අපි මේක කරන්න ඕන දෙයක්. ඒ සම්බන්ධව පැහැදිලි තොරතුරු අවශ්‍ය කෙනෙකුට වීඩියෝ එකට ගිහිල්ලා වීඩියෝ එකේ channel එකට ගිහිල්ලා අපේ පැහැදිලිව ඒ තොරතුරු බලා ගන්න පුළුවන්. යාරමිලා සත්කාරය සම්බන්ධව අපි වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ අන්නසි පිහිය සම්බන්ධව මම පෙන්වන්න හිතුවේ මෙන්න මේක තමයි දැන් අපි භාවිතා කරන අන්නසි පිහිය. ඒ වගේම අපි මෙතෙන්ට මේ රෙදිපත් ටිකක් ඔතලා තියෙනවා. අතේ අර කරගැටෙන නිසා අපිට පහසුවට ගොඩක් වෙලාවට මීට මෙහෙ තිබුණාට අපේ ඇඟිලි මේ හරියට අහු වෙන නිසා අපි ඒ විදිහට පිහිය හදාගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ඉදිරියේ මේ විදිහේ වකක් තියෙන්න ඕනේ. මේක දැන් අපේ ඇතුල් පැත්තට නෙමෙයි පිට පැත්තට වක තියෙන විදිහට තමයි මේ පිහිය නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ පිහියක් මේ වීඩියෝ එක අරගෙන ගිහිල්ලා වුණත් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන්. අන්නසි වගාව දිගටම කරන ගොවි මහතුරු මේ වගේ පිහිය ඕන තරම් තියෙනවා. ඉතින් අලුතෙන් පටන් ගන්න ගොඩ දෙනෙක් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ඉතින් මම මේ පිහිය ගැන පැහැදිලිව පෙන්වන්න හිතුවේ යන්න ඒක නිසායි. මොකද මේ වගේ පිහියක් තියෙනවා නම් අපිට අතේ කටුවෙන් එකත් ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම අපිට අන්නසි ගෙඩිය කපලා ගන්නත් පහසු වෙනවා. මෙන්න මේ පැත්තට අන්නසි ගෙඩිය අපිට පටලලා මෙහෙම ඇදලා ගන්නත් පුළුවන්. මේක පටලපුවාම මෙන්න මේ විදිහට මේ උල පැත්ත පටලපුවාම අන්නසි ගෙඩිය ගහෙන් එළියට ඇදලා ගන්නත් පුළුවන්. අතේ කටු වෙන්නේ නැති වෙන්න. ඉතින් ග්ලව්ස් භාවිතා කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතත් අපිට හදිස්සියකට අන්නසි ගෙඩියක් කපුවාම ඒක මෙන්න මේ විදිහට මේ තැන් තියලා මේ වගේ මේ මොටේ පැත්තෙන් තියලා ඇදලා ගන්න පුළුවන් ගහෙන් එළියට. ඉතින් මෙන්න මේ විදිහේ පිහියක් භාවිතා කිරීම ඊටාම සුදුසු වෙනවා කියලා මම පෙන්වන්න හිතුවේ. ඒකයි පැහැදිලිව මෙන්න මේ පිහිය මේක සාමාන්‍යයෙන් දිගාඩි 3ක් වගේ ප්‍රමාණයට අපි හදා ගන්න පුළුවන්. 2.5 3. හැබැයි විශේෂම කාරණාවක් විදිහට මේ පිහිය පාරේ නම් වැඩිය ගිනියන්න හොඳ නැහැ. මේක තහනම් පිහියක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට ගොවි පොළ වල පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. ඒකින්ද අපි මේක ගොවි පොළ ආසන්නයේම තියාගන්න එක තමයි වඩාම වැදගත් වෙන්නේ. ඉතින් පාරේ අරගෙන යන එක ඒ තරම් සුදුසු නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද මේ පිහිය ටිකක් අවදානම් පිහියක් නිසා මේක අපි පාවිච්චි කිරීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධව මේ පිහිය සම්බන්ධව ගොඩ දෙනෙකුට දැනගන්න අවශ්‍ය නිසා තමයි මම මේ පැහැදිලිව පෙන්වන්න හිතුවේ. අඩි 2.5 3 වගේ මට්ටමට අපිට මේක හදා ගන්න පුළුවන්. මේ තලයේ දිග නම් අපි තලයේ ප්‍රමාණය අඟල් 8ක් හෝ 10ක් උපරිම අඩියක් වගේ ප්‍රමාණයට තියාගත්තට කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම හොඳ තියුණු විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. එන්න ඒකත් එක්ක ඒ වගේම දැන් මම මේ පැහැදිලිව පෙන්නන්නම් මේ මෙන්න මේ පිහිය මේ තියෙන කර්ව් එක අපි භාවිතා කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ අන්නසි ගෙඩිය කපන අවස්ථාවේදී අපි දැන් මේ මෙහෙම පිහිය අන්නසි ගෙඩියට තිබ්බහම අපි මේ පැල තියෙනවා නම් පැල කැඩෙන්නේ නැතුව අපිට මේ නැට්ට ප්‍රදේශයට මේ පිහිය තද කිරීම සිද්ධ කරාම ඉස්සරහට හොඳින් තල්ලු වෙලා ගිහිල්ලා තමයි මේ නැට්ට කැපීම සිද්ධ වෙන්නේ. අපිට මේක කොටලා කපන්න පුළුවන්. සමහර වෙලාවට මෙන්න මෙහෙම තල්ලු කිරීමේදීත් අපිට මේක කපා ගන්න පුළුවන් පැහැදිලිව. මෙන්න මෙහෙම අපිට ගෙඩිය එතකොට කැපිලා පැහැදිලිව පේනවා. අපිට මේ ගෙඩිය ඊට පස්සේ මේ මෙහෙම ඇදලා ගන්න පුළුවන් මේ පිහියෙන් එළියට. ඉතින් එන්නේ විදිහට අපිට මේ කපා ගැනීම සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් යන්න ඒක නිසා අපිට මේ පැත්තෙන් තියෙන පැලේ කැපෙන්නේ නැතුව මේ නැට්ට අපිට පැහැදිලිව කපා ගන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ කර්ව් එක මේ විදිහට තියලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට මේ නැට්ටෙන් උනත් මේ පැත්තෙන් ඇදලා මේ ගෙඩිය එළියට ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ පිහියේ තියෙන විදිහත් එක්ක අන්න ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එන්නේ ඒ තොරතුරුත් මට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. ඉතින් ගොඩ දෙනෙක් මේ ගැන පැහැදිලිව තොරතුරු අහලා තිබිච්ච නිසා ඒකත් එක්කම අලුත් අදහස් අලුත් යෝජනා තියෙනවා නම් ඔබත් මේක අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ඉදිරිපත් කරන්න. ඒ වගේම මොනවා හරි ගැටලු තියෙන කට්ටිය අපිට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම පැහැදිලි පිළිතුරු ලබා දෙනවා. වගා කටයුතු සම්බන්ධව තොරතුරු අපි ලබා දෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. සුබ දවසක් සියලු දෙනාටම.